තැම්පත් හිතකින් සංසුන්ව මේ ශරීරය ගැනම හිතමු. මේ ශරීරයේ හැදිලා තියෙන්නේ පොළොවට පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල් වලින්. ඒ කිව්වේ පඨවි ධාතු. මොනවද මේ ශරීරයේ තියෙන පඨවි ධාතු? මේ ශරීරයේ ඔළුවේ තියෙන්නේ කෙස්. කෙස් කියන්නේ ටික ටික දිරාපත් වෙන දෙයක්. දිරද්දී මේ කළු කෙස් සුදු වෙනවා. කෙස් ඉදෙනවා. ඉදුනාම කෙස් ගැලවෙනවා. අපි ඒ ගැලවෙන කෙස් ළඟ තියාගන්නේ. ඒවා වීසි කරනවා. ඒ ගැලවෙන කෙස් පොළොවට වැටුණාට පස්සේ පොළොවේම පරණ වෙලා දිරලා ගිහින් පස් වෙනවා. එහෙනම් කෙස් කිව්වේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතුව. ඊළඟට ලොම්. මේ ශරීරයේ තියෙන ලොම් කෙස් වගේම තමයි. ටික ටික දිරලා ඉදිලා ගැලවිලා යනවා. ඒ ලොම් පොළොවට වැටුණට පස්සේ එහෙමම පස් වෙලා යනවා. හරියට ගස්වල කොළ බිමට වැටුණාම එහෙම්මම පොළොවත් එක්ක එකතු වෙලා පස් වෙනවා වගේ. මේ ලොම් දිරලා පස් වෙලා යනවා. ලොම් කියන්නේ පඨවි ධාතුව. ඊළඟට නියපොතු. පා ඇඟිලිවල අතේ ඇඟිලිවල තියෙන නියපොතු දිගට වැවෙද්දී අපි ඒවා කැපුවා. කපලා වීසි කළා. ඒවා පොළොවට වැටිච්ච තැන්වල පස් වෙලා ගියා. අපි දන්නේම නැතුව. නියපොතු කියන්නේත් පඨවි ධාතුව. ඊළඟට දත්. මේ කට ඇතුලේ තියෙද්දිම මේ දත් දිරනවා. දත් කුණු වෙනවා. දත් දිරලා කැඩිලා යනවා. මුලින්ම ගැලවිලා වැටිලත් යනවා. අපේ කිරිදත් ඒ විදිහට පුංචි කාලෙම ගැලවුණා. ඒ ගැලවෙන දත් අපි තියාගන්නේ නෑ. වීසි කරනවා. ඒවා පොළොවට වැටුණට පස්සේ ඔක්කොම පස් වෙලා යනවා. කී කෝටියකගේ දත් මේ පොළොවේ පස් බවට පත් වෙලා ඇද්ද? දත් කියන්නේ පඨවි ධාතුව. ඊළඟට සමත් ටික ටික දිරනවා. මේ සම සීරෙනවා. තුවාල හැදෙනවා. හොරි හැදෙනවා. දද හැදෙනවා. වයසට යන්න මේ හැම ඇකිලෙනවා. පතුරු වගේ ගැලවිලා යනවා. මේ සමත් කවදා හරි පොළොවට වැටුණට පස්සේ පස් එක්කම එකතු වෙනවා. සම කියන්නේ පඨවි ධාතුව. ඊළඟට මස්. මේ ශරීරයේ තියෙන මස් ටික දිරාපත් වෙමින් තියෙන්නේ. යම් දවසක මේ මස් කුණු වෙලා හොද්දටම දිරලා පොළොවට පස් වෙලා යනවා. මස් කියන්නේ පඨවි ධාතුව.
ඊළඟට නහරවැල්. මේ ශරීරයේ එක විදිහට තියෙන නහරවැල් ඔක්කොම යම් දවසක කුණු වෙලා දිරලා ගිහිල්ලා පොළොවේම පස් වෙලා යනවා. නහරවැල් කියන්නේ පඨවි ධාතුව. Ammu Havi Rakkati